හැමෝටම සුබ දවසක්. අද මම ඔයාලට අරගෙන ඉන්නේ ආර්ථික මධ්‍යස්ථානයක කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඉතින් මම ඔයාලට අද අරගෙන එන වීඩියෝ එක දැක්වෙන්නේ බණ්ඩාරල ආර්ථික මධ්‍යස්ථානය. ඒක බලන්න උදෑසන 8ට විතර තත්ත්වය එළවලු රැගෙන ගොවීන් විශාල ප්‍රමාණයක් ඇවිල්ලා නැහැ. ඒ මිලදී ගන්න වෙලෙන්දත් ඇවිල්ලා නැහැ තාම. ඉතින් අපි බලමු මොකද්ද ආර්ථික මධ්‍යස්ථානයක දෛනිකව සිදුවෙන්නේ මොකද්ද කියලා. ඒ 8ට තත්ත්වය දැන් ඊළඟට අපි බලමු 10 මාර්ට විතර තත්ත්වය. මේ වලට පේන්නේ 10 මාර්ට විතර. එතකොට ලෝරි රථ වලින්, ත්‍රිරෝද රථ වලින් යන විවිධ ක්‍රම වලින් ගොවීන් විසින් ආර්ථික මධ්‍යස්ථානයට එළවලු රැගෙන එනවා. ඒ වගේම මේවා මිලදී ගැනීමට පිට පළාත් වලින් ඒ වගේම මේ බණ්ඩාර නගර ආශ්‍රිත පොඩි සිල්ලර වෙලෙන්දන් වගේ කට්ටියත් මේ ආර්ථික මධ්‍යස්ථානයට 10 මාර ඒ වගේ වෙද්දී පැමිණෙනවා. ඉතින් මේ වලට පේන්නේ ලොරි රථ වලින්, ත්‍රිරෝද රථ වලින් වගේ විවිධ ප්‍රවාහන මාධ්‍යයන්ගෙන් අරගෙන එන එළවලු. ඉතින් ආර්ථික මධ්‍යස්ථානයක දෛනික සිදුවන ක්‍රියාවලිය කියන්නේ මෙහෙමයි. මෙතනට එන ගොවීන් විසින් තමගේ නිෂ්පාදනයට යම්කිසි මිලක් තීරණය කරනවා. ඒක සාමාන්‍යයෙන් ඒ දිනේදී සාමාන්‍යයෙන් මිලක් තීරණය වෙනවා. ඉතින් බොන්චි අපි උදාහරණයක් බොන්චි ගත්තොත් බොන්චි රුපියල් 500 යන ඒ ආර්ථික මධ්‍යස්ථාන සියලු කඩවල එම බොන්චි වල ගුණාත්මක භාවයේ ක්වොලිටි එක අනුව මිලක් අර රුපියල් 500ට අදාළව ඉහළ පහළ මිලක් තීරණය කරගන්න. ඒ වල මේ පේන්නේ තොග ආර්ථික මධ්‍යස්ථානයේ කඩේ ඉස්සර ගොවින් ඉතින් ගෙනාව නිෂ්පාදන ඒ තොග කඩේ ඉස්සර තියාගෙන. ඉතින් කඩේ ඉස්සර තියාගෙන ඉන්නේ විකිනිච්ච එළවලු නෙමෙයි තවදුරටත් විකුණන්න තියෙන එළවලු. ඒ කියන්නේ මේ ලෝරි වල තියෙනවා මේ ඉස්සර තියාගෙන ඉන්නේවා. ඉතින් මේ ඔක්කොම විකුණන්න තියෙනවා. මේ විකිනිච්ච මුදල් ගෙව්වට පස්සේ එම තොග කඩවලින් එම මිලදිගත් වෙලෙන්දට නිකුත් කරනවා. නැත්තම් අවසට ගොඩක් දුරට මේවා වෙන කොළඹ දඹුල්ල ඒ වගේ දුර ආර්ථික මධ්‍යස්ථානට පටවන ඒවා. ඉතින් මේ තොග කඩ ඇතුළෙම තියාගෙන ඉන්නවා හවස වෙනකන්. හවසට තමයි ට්‍රාන්ස්පෝර්ට් එකෙන් මේවා කොළඹට දඹුල්ලට ඒ වගේ දුර ප්‍රදේශ වලට යන්නේ. ඉතින් මෙතන ඔයාලා බලන්න මේ ගෝවා ලොරියක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකට ඉල්ලුම් කරුව විශාල ගාණක් ඉන්නවා. ඒ වුණාට විශාල ගාණක් හිටියට මේක ගන්නෙ කෙනෙක් හෝ දෙන්නෙක්. මොකද ගොවියාගේ මිලට කැමති වෙලෙන්දෙක් තමයි මේක ගන්නෙ. ඉතින් ඉල්ලුම් කරනවා ගොවියා මිල කියනවා. ඉතින් ඒ අතර ගනුදෙනුව සිද්ධ වෙන්නේ ඒක කැමති අකමැති භාවය අනුව. ඉතින් ගොවියා කැමති වෙනවම නැතත් ඒ මිලට විකුණන්න. ඒ වගේම ගණුම් කරුවත් කැමති වෙනවනේ මේ මිලට මිලදී ගන්න. ඉතින් ඒක ගොඩක් දුරට මිල තීරණය වෙන්නේ ඒ දෛනිකව තියෙන මිලත් හා සමානව ඒ එළවලුවේ ක්වොලිටි එක. ඉතින් මේක ඔයාලට පේන්නේ මේ හොඳ ක්වොලිටි ගෝනි ටිකක්. ඉතින් ඒකට ලොකු ඉල්ලුමක් ආවා. ඉතින් මෙතනත් එහෙම තියෙන්නේ කැරට් වගේක් තියෙනවා. ඉතින් මේකටත් ලොරියෙන් බාන්න කලින් ඒක තොග කඩේ ඉස්සරහින් තියන්න කලින් මේකටත් ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා. ඉතින් විශාල ප්‍රමාණයක් ඉන්නවා ගණුම් කරුවන්. ඉතින් ඒතර නිල් පාටෙන් ඇඳලා තියෙන විලාසන ගානේ තමන් ගන්න එක තමන් මාක් එකක් දාගන්නවා. මේක මම මිලදී ගන්නවා කියලා. ඒතර මාක් එකක් දැම්මම වෙන කවුරුත් ආයෙම ඒක මිලදී ගන්න යන්නේ නැහැ. ඉතින් අපි නිකම්මට බලමු මේ තොග කඩයක් ඉස්සරහ තියාගෙන කොහොමද විකුණන්නේ කියලා. ඔයාලට පේනවා ඇති දැන් ත්‍රිරෝද රථයෙන් ගෝවා ගෙනල්ලා එම කඩේ ඉස්සරහ බානවා. ඉතින් බෑවට වෙන්න පස්සේ වෙන්නේ මොකද්ද කියලා අපි බලමු. දැන් ගණුම් කරුවෙක් කියලා බලනවා. ඔය තව ගණුම් කරුවෙක් කියලා බැලුව එකක් ගත්තා යාට. ඉතින් ගත්තට පස්සේ තරාදි තියලා කිරලා කඩේ ඇතුලෙන් තියනවා. දැන් තවත් ගෝගුණි ප්‍රමාණයක් ඉතුරුලා තියෙනවා. තවත් වෙලින් ගණුම් කරුවන ඇවිල්ලා බලනවා. ඉතින් බලන හැම එක්කෙනාම ගන්නෙත් නෑ. මොකද ගොවියාගේ මිලට එයා කැමති වෙන්න ඕන. කැමති වුණත් හොඳට බලලා තමයි මේක මෙදී ගන්න. ඉතින් මෙයා එකපාරක තව දෙවෙනි පාරත් ඇවිල්ලා බලන හොඳට. ඒත් එයා මිලදී ගන්නෙ නෑ. ඔන්න මෙයා ඇවිල්ලා බලනවා. එයාත් බලනවා. එයා එකක් ගත්තා. දෙකක් ගත්තා. තුනක් ගත්තා. හතරක් ගත්තා. ඔව් පහයි. ඊටර එයා ගෝවගෝනි ඔක්කොම හොඳ මිලකට මිලදී ගත්තා. ඊටර ඒවා විලාසන් ගහලා ගෙනිනවා අනිත් ටික තොග කඩේ බඳවා තබා ගන්නවා හවසට ලොරි වලට පටවන්න. ඒ වගේම මෙන්න මේ ඉස්සරහ තියාගෙන තාම විකිනිච්ච නැතිව. හැබැයි මෙහෙම දෙයක් කියන්න ඕන කොච්චර එළවලු ප්‍රමාණයක් ගෙනාවත් මේක හවස් වෙද්දී ඉවර වෙනවා. ඉතින් ඉවර වෙන්නේ ඔක්කොම එක මිලකට නෙමෙයි. හොඳ බඩු හොඳ මිලට හොඳ නැති බඩු ඒ කියන්නේ ක්වොලිටි අඩු බඩු
quality අඩු මිලට. ඉතින් මේකෙදි විශේෂයක් තියෙනවා සමහර ප්‍රදේශ තියෙනවා number 1 ගන්න කට්ටිය, number 2 ගන්න කට්ටිය, number 3 ගන්න කට්ටිය, සූපින් ගන්න කට්ටිය. ඒ කියන්නේ පොළවල් වල හාලන්න. ඉතින් එයාලා ගන්න සූපින්. ඒතර හොඳ කඩවලට කොළඹට ෆුඩ් සිටි වලට යාලා ගන්න හොඳ ක්වොලිටි බඩු. ඉතින් ඔය වගේ විශාල වෙනස් මිලදී ගැනීම ප්‍රමාණයක් ඔය තොග මධ්‍යස්ථානයක තියෙනවා. එහා සමානව කියන අනිවාර්යෙන් කියන මේ වගේ තොගපලකදී රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. එකක් විශේෂයෙන් ගොවියා, තොග වෙලෙන්දා, එතකොට නාටාමිවරු, එතකොට ලිපිකරුවෝ ඉන්නවා මේ වගේ ආයතන වල. අතර රියදුරන්ට සේවකයෝ ඉන්නවා. එතකොට ඒ වගේම ඔය ආශ්‍රිතව තියෙන ආපනශාලා, එතකොට පොහොරකඩ. ඉතින් ඔය වගේ විශාල මුදල් ප්‍රමාණයක් මේහා වටා ගැවසෙනවා. ඔයාලට මේ පේන්නේ සිල්ලර කඩයක්. ඒ කියන්නේ දැන් තොග ගෝණි ගණන් මිලදී ගන්න බැරි කට්ටියට සිල්ලර වශයෙන් කඩලත් මෙතන මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේ මේ වලට පේන්නේ පිටපළාත් වලින් ආපු ලෝරි රථ. ඉතින් මෙයාලා ලෝරි රථ වලින් ඇවිල්ලා උදෑසනින් ඇවිල්ලා හැකි ඉක්මනින් තමන් මිලදී ගත්ත එළවලු ටික පටවගෙන එම ප්‍රදේශ වලට ගිහිල්ලා නැවුම ඔයාලා අතරපත් කරන තමයි මෙයාලා මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතනදී තොගවෙලඳ මධ්‍යස්ථානයක සියලුම පහසුකම් තියෙනවා. ඒකට නාටාමිවරු ඉන්නවා. එතකොට අපි දැන් එළවලුවක් අරගෙන ගිහිල්ලා විකුණන්න හෝ මිලදී ගත දෙයක් අරගෙන යන්න හරි ඒ පහසුකම් ටික මෙහා වටා නිර්මාණය වෙලා තියෙනවා. එනේ කියන්නේ තේ එකක් බොන්න, ඒ වගේම ආපු නාටාමි කෙනෙක් හොයාගන්න, එතකොට ඒක මේ හවස් වෙනකන් තියාගන්න කඩයක්, ඒ හැම පහසුකමම මේහා සම්බන්ධව මේ නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට විශේෂයෙන් කියන්න ඕන මේ තොග වෙලෙන්දා මෙතන ප්‍රධාන කාර්යයක් කරන, ඒ වගේම ඒ වෙනුවෙන් කොමිස් මුදලක් අය කරනවා. ඉතින් කොමිස් මුදල අය කරන්නේ සමානුපාතික වැඩි වෙන ක්‍රමයකට. ඒ කියන්නේ රුපියල් 100ට වඩා වැඩි නම් රුපියල් 5ක්, 200ට වඩා වැඩි නම් 10ක්. අන්න ඒ ආකාරයට